පැයක් ගිහින් පැය භාගයක්. කරන් දෙන්න. අපි කතා කරගෙන හිටියේ පිනිසාර්ථයට දාන්න පුළුවන්. මම සමරියක් ඩේ එක දෙන්නම්. දැම්මෙත් නෑ. ඈ? අද ඩේ එක දැම්මෙත් නෑ මං හිතන්නේ ඩොකියුමන්ට් එකේ. ඩේක දැම්මා. මේ? දැම්මා. ඔව් අපි කතා කරේ පිනිසාර්ථයට අපි දැන් මම සමරියක් දෙන්න අලුතෙන් බලන කෙනෙකුට. පිනිසාර්ථයට අපි වේන්ඩාම් කියලා දාලා වාක්‍ය හැදුවා. වර වේන්ඩාම්, තර වේන්ඩාම්, පෝහ වේන්ඩාම්, සෙය්‍ය වෙන්න. ඒක හරි. දැන් වේන්ඩාම් වෙනුවට දාන්න පුළුවන් තවත් වචන තමයි බැලුවේ. වර වේන්ඩාම්, වර වේන්ඩුම්. ඕන. හරි. මේක දිනේශ කතා කරා කිව්වා වර වේන්ඩුමා එන්න ඕනද වර වේන්ඩාම. ඔන්න අලුත් වචනේ වර මුඩියුම් එන්න පුළුවන්. හරි. ඊට පස්සේ වර තෙරියුම්. තෙරියුම් කියන්නේ දන්නවා. තෙරියාදු කියන්නේ දන්නේ. එනක තෙරියුම් එනක සමයික්ක තෙරියුම් මට උයන්න දන්නවා කියලා කියන්නේ අපි. මට. එනක සමයික තෙරියාදු. එනක සමයික වාසී. ඔය තමන්ට නිකන් ලේසියෙන් මතක තියන්න පුළුවන් වාක්‍ය මත තියන්න. ඊට පස්සේ අපි මේ සින්දුවක් බැලුවා. ඊට පස්සේ පිනිසාර්ථයට ඉල්ල දාන එක. මේක හරි. කියන්නේ මේක කියන කොමන් මේ පිනිසාර්ථයට ඉල්ල දාන එක වැදගත් වෙනවා අපිට. මොකද හේතුව ඕනෑම පුද්ගලයෙකුට මේක කියන්න පුළුවන්. මේකේ ව්‍යාකරණයක් නෑ ලොකුවට. ඒ කියන්නේ අර උක්තාක්‍යාත පද ගැලපිල්ලක් නෑනේ. අම්මා වරඉල්ල, නාන් වරඉල්ල, තම්බි වරඉල්ල, අප්පා වරඉල්ල, බස් වරඉල්ල, කරන්ට් වරඉල්ල. ඕන එකට ඒක ඉල්ල කියන එක දැම්මහම ඒකේ අර ව්‍යාකරණයක් ආඛ්‍යාතයක් කියලා එකක් හිටින්නේ. ඒ නිසා ඕනෑම සරනාමයක් එක්ක මේක යොදන්න පුළුවන්. හැබැයි තාත්තා ආවා කියලා කියන්න බෑනේ මේ විදිහට අපිට. මම ආවා, අම්මා ආවා, තාත්තා ආවා, බස් එක ආවා කියලා පොසිටිව්ලි ගන්න බෑ. ඒතකොට වාක්‍යයේ ආඛ්‍යාතේ හදන්න ඕන ලස්සනට. හැබැයි ඉල්ල කියන එක අපිට ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට ඉල්ල කියලා දාන්න පුළුවන්. අපි හිතුවත් එහෙම දැන් බල්ලා ආවේ නැත්තම් ඒත් නායි වර ඉල්ල කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ඉල්ල පිනිසාර්ථයට ඉල්ල කියන එක ටික හොඳ වැදගත් සහ කියන්නේ ප්‍රයෝජනවත් මේ යෙදුමක්. ඒතර මේ හැම එකම ප්‍රශ්නයක් කරන්න ඉල්ලයා කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ මම දෙනවා පිනිසාර්ථය ධන ඉන්න කොහොමද එකක් දෙන්න. මුඩියල ඔන්න හොඳ එකක්. මුඩියල ඒ ක්‍රියාව කරන්න බැරි වුණා. කොහොමද කියන්නේ? පෝහ මුඩියල යන්න බැරිව සමයික්ක මුඩියල උයන්න බැරි වුණා. සොල්ල මුඩියල කියන්න බැරි වුණා. සාප්පිඩ මුඩියල කන්න බැරි වුණා. ඉතින් පුරුදු වෙනවා. කුඩික්ක මුඩියල මේක බලන්න. පිනිසාර්ථය ධන වා මේ මොකද්ද? ක්‍රියාව කරන්නද කියලා අහන්නේ මෙහෙමයි. ඔන්න කරන්න කියලා අපි දැන් පෝංග කියන්නේ යන්නනේ. හැබැයි යන්නද කියලා අහන්නේ පිනිසාර්ථය. මේ බලන්න. නාන් වරවා මම එන්නද නාන් සොල්ලවා කියන්න. පෝහවා
මම යන්න යන්නද අර සින්දුවක් තියෙනවා සින්දුව සොල්ලවා ஒரு காதல் கதை කියලා සින්දුවක් කියන්නද ප්‍රේම කතාවක් நான் சாப்பிடவா මම කන්නද ගොඩක් මම තමයි යහන්නේ நான் අම්මාக்கு சொல்லவா අම්මට කියන්න. මම අම්මට කියන්නද நான் අපාக்கு මොකක්ද කියන්නේ நான் අම්මාவோடு කதைக்கவா මම අම්මත් එක්ක කතා කරන්නද நான் உங்களுக்கு கோல் பண்ணவா මම ඔයාට කෝල් කරන්නද පිනිසාර්ථයට වා කියලා දැම්මොත් ඒක මම කරන්නද කියලා අහනවා. நீங்கள் වරවා சாப்பிட இல்லைண்டா நான் එම් කියන්න පුළුවනේ පුළුවන් එන්ඩාල් දාලා කියන්න පුළුවන් නොකෑවේ නැත්තම් நீங்க එතන சாப்பிட මෙහෙම අම්මා වර ඉල්ලෙන්ඩා කියලා තව අත්දැහැකි මේක හොඳ පොයින්ට් එක අම්මා ආවේ நீங்கள் නැත්තම් சாப்பிட இல்லைண்டா நான் சாப்பிட බොහොම හොඳයි මොකද ඒ දිග වාක්‍යයක් සමහර හිතනවා මේවා කියන්න බෑ කියලා කියන්න බැරි නෑ අපි හිතන්න ඕන බලන්නකො මේ බස් එක ආවේ නැත්තම් මට කෝල් කරන්න හරි ලේසියනේ பஸ் வர இல்லேண்டா பஸ் வர இல்லைண்டா எனக்கு கோல் பண்ணு எனக்கு கால் பண்ணு මේවටත් පුළුවන් යන්න බැරි වුණොත් කියන්න போக முடியலண்டா சொல்லுங்க சமைக்க முடியலண்டா முடியலைண்டா சொல்லுங்க සමයක මුඩියලෙන්ඩ මේ බන්න උයන්ඩ බැරි වුණොත් කියන්න කඩෙන් අරන් එන්නම් ඕක දැන් අපිට කියන්න පුළුවන් சமைக்க முடியலண்டா சொல்லுங்க கடையில எடுத்து வாங்கிட்டு வர கடையில வாங்கிட்டு வர வாங்கிட்டு வா මුඩියුමෙන්ඩා කියලා තමයි පුළුවන් නම් දැන් එන්න ඕන නම් කියන්න හැම එකටම එන්ඩා දාන්න පුළුවන් வர வேண்டும் என்றா சொல்லுங்க வர முடியும் என்றா வாங்க හෙට එන්න පුළුවන් නම් එන්න நாளைக்கு வர முடியும் என்றா வாங்க එන්ඩා හරි හොඳ ලස්සන වචනනේ එන්ඩා ඔන්න පිනිසාර්ථයට වාදන නම් වරවා போகவா சொல்லவா ஒரு காதல் கதை ලස්සන සින්දුවක් අහන්න ඕන මේ සින්දුවේ කෑල්ල කියන්නේ මේ මට කියන්න ආදරේ කියලාද? කියන්නද சொல்லவா ඒ කියන්නේ කියන්නද ஒரு காதல் கதை එක ප්‍රේම කතාවක් එකපාරට. බලමු මේක තියෙනවා
රෙකෝඩින් ඔෆ් කරලා අපි ඕන්නේ අය තියෙන්නේ තේ channel එක විතරයි. අය ඒකත් රත් කියලා එන්නේ ඇසට. හරි. මේ බලන්න තව හොඳ එකක්. ලාම් ක්‍රියාව කළ හැකි පුළුවන් කියන එක වගේම තමයි. පුළුවන් කියන එක වගේ තමයි ලාම් කියලාත් එකක් තියෙනවා. මේ බලන්න. වරලාම් එතෑකි වගේ. පෝහලාම් යන්න නාලි කියන කුවරලාම හැකි. යන්න හැකි. ඒ කියන්නේ මෙතන ගොඩක් වෙලාවට තියෙන නිකන් අර පුළුවන් බෑ වගේ සීන් එකක් නෙමෙයි. ඒක කන්ෆර්ම් කරනවා නේද? ඔනේ පෝහලාම්. ඒ කියන්නේ ඒකට අවකාශය තියෙනවා. දැන් ඒ කියන්නේ උයලා ඉවරලා කියන පුළුවන් සාපිටලාම් කියලා. ඉප්ප සාපිටලාම් දැන් කන්න පුළුවන්. එතනදී මේ මිනිහෙකුට කන්න බැරුව ඉඳලා කන්න පුළුවන් වෙනවා වගේ එකක් නෙමෙයි මේ තියෙන්නේ. දැන් ඔන්න අර බැරිද පුළුවන්ද කියලා අහනකොට අපි කෑම කන්න බලාගෙන ඉන්නකොට දැන් අපි කියන සාපිටලාම් කියලා. මේ කියන්නේ මේක නිකන් අර කාලානුරූපී. ඒ කියන්නේ දැන් අපිට කත හැකි. දැන් අපි දැන් ඇහුවොත් එහෙම කෙනෙක් ගාට කියලා ඔයාට මේ කන්න පුළුවන්ද? බොණ්ඩ එහෙම පුළුවන්ද කියලා අහනවා නම් අරනේ හැකියාව අහනවා නම් අපිට මුඩියුමා කියන එක යන්න වෙනවා. ඉප්පසාපිලා. ඒක නිකන් අර මේක ගොඩක් ටයිම් කන්සර්න් මේ ලාම් කියන එක ටයිම් කන්සර්න්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මම කන්න බලන් ඉන්නවා. හැබැයි කන්න වෙලාව ඉන්ටර්වල් එක. එතකොට මට කන්න බැරිකමක නෙමෙයි. මම දැන් අහනවා ඉප්පසාපිලාම දැන් කන්න පුළුවන්ද? ඒක හැකියාව කියන අර ඒක කරන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව ගැන වරලාම්. දැන් වල හැකියාවටත් පුළුවන් ඉතින් දෙකම එහෙම අවුලක් නැහැ ගලප ගන්න. පෝහලාම් යන්න පුළුවන්. මේ නිකන් අර good news එකක් කියලා හිතා ගන්න. හොඳ news එකක් දෙන්න. ප්‍රශ්නාර්ථක තරවන්න පුළුවන් පෝහලාමා වගේ. ඔව්. යන්න පුළුවන්. ඒ අර සින්දුවේ තියෙන්නේ වාඩා මාපුල වර ගෝපුල මොකද්ද? ඒක තියෙනනේ ඉඩ පොඩි පෝහලාමා මොකද ගහනවා නේද? එහෙම එකක් තියෙනව නේද? වාඩා මාපුල කියලා සින්දුවක් තියෙනවා. வாடா மாப்புல வாழைப்பழ தோப்புல வாலிபால் ஆடலாமா ආඩන් සාක්ල සයිකල් කපුල කිඩුක පුඩි පෝඩලාම. ඒ වචන ටිකක් ඔය අමුතු වචන මට තේරෙනවා. පෝහ මුඩියුමා පෝහලාමා දෙක ස්ලයිට් ඩිෆරන්ස් එකක් තියෙනවා. ඔව් දෙකම එකයි. මම ඉස්සර කිව්වේ පෝහ මුඩියුමා පෝහලාමා. දෙකම නිකන් එකයි. නමුත් අර මුඩියුමා කියන එක තුළ නිකන් අර භෞතිකමය හැකියාවක් නිරූපණය වෙනවා. මේ පෝහලාමා කිව්වම නිකන් අර ඉඩ ප්‍රස්තාවක් ගැන නිරූපණය වෙනවා. මට තේරෙන එක මං කියන්නේ. ගොඩක් මට තේරිච්ච දෙමළ මම ඔයාලට උගන්වන්නේ. එතකොට මේ මම ගොඩක් මට තේරුණ එක හරි කියලා හිතන් තමයි උගන්වන්නේ. ගොඩක් වෙලාවට හරි. පෝහලාම් කියන නිකන් අර මට තේරෙන ඉදිරිය එක නිකන් අර ටයිම් කන්සර්න්. ඒ කියන්නේ දැන් පෝහ මුඩියුමා ඒක හැකියාව පිළිබඳ විමසීමක්. පෝහලාමා ඒක යන්න සුදුසුම වෙලාවද වගේ විමසීම. පෝහලාමා එනට දෙකේ වෙනසක් දෙකම නිකන් දෙක මාරුවෙන් මාරුවට කියලා. ඔයාට දැන් පෝහ මුඩියුමා කියලා අහන්නත් පුළුවන්, පෝහලාමා කියලා අහන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම නිකන් සිටුේෂන් එකට ගැලපෙනවා. දැන් අපි බලමු නොගැලපිලි තියනවාද කියලා. சொல்லலாம்
බල මෙහෙම கொஞ்ச நேரம் இருக்க முடியுமா කියලා ඇහුවා. ටික වෙලාවක් ඉන්න පුළුවන්ද? කායරි අහනවා. கொஞ்ச நேரம் ඉරුක්කලාමා ටික වෙලාවක් ඉන්න මෙන්න මේ වගේ. ඔය මෙන්න මේ දෙකේ වෙනසක් තියෙනවද ටික? නිකන් අර හිටිය හැකිද කියන එකෙත් හැකියාවක් පිළිබඳ විමසන අය පුළුවන්ද කියනකොට වේට් එක වැඩි වගේ නිකන්. මේ கொஞ்சம் நேரம் இருக்கலாம். ඔය ලොකුට හිතන්න යන්න එපා. දෙකෙන්ම පුළුවන් කියන එක තමයි ඔය කියන්නේ. අර போகலாம். පුළුවන් නිකන් පුළුවන් සහ හැකි කියලා හිතාගන්න. මේකනේ හැකි පැත්තට බරයි. නාන් පොහමලාමා කියන්න පුළුවන්ද? නාම් පොහලා. ඔව් පුළුවන් අවුලක් නැහැ. ඒ කියන්නේ එතනදී ගොඩක් වෙලාවට දැන් මං ඔක අහනවා නම් අහන්නේ මට කොහෙන් හරි දැන් යන්න උවමනාවක් තියෙනවා. මම අවසර ගැනීමක් විතර මං කායර අහනවා. ස්නයිපර් පොහලාමා කියලා. ගොඩක් වෙලාවට අර මේක අපි ගොඩක් වෙලාවට පර්මිෂන් ලබා දීමක් සහ පර්මිෂන් ඉල්ලීමක් හැටියට මේක යූස් කරන්න පුළුවන්. අර මුඩියුමා කියන එක ඒකට ගැලපෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ දැන් බඩගිනි වුණා නම් කියන්න පුළුවන් ඉප සාප්පි දලාම් කියලා අහන්න පුළුවන් වයිෆ් කෙන් ඒ හරි කියන්නේ දැන් ඒ වයිෆ් එකට අපිට කණ්ඩ නිකන් නිල අනුමැතියක් දුන්නා කියනවනේ අර. ඉපසාප්පිටලා. දැන් මමත් ගිහිල්ලා නිකන් අර දැන් නෝනන් ඇහුවොත් සාප්පිට මුඩියුමා කියලා ඇහුවොත් එහෙම ඇයි මං වෙන කෑම තමයි කණ්ඩ බැදි කියලා එයා වෙන විදිහට තිරු කරන්න පුළුවන්. මේ නේද? සාප්පිට මුඩියුමා දලාම්. කියලා ඇහුවොත් එහෙම කෑම පිළිබඳ මං විමසනවා වගේනේ. කණ්ඩ පුළුවන්ද? එතකොට අර හිතයි බැරි වුණත් කමන්නේ කාපන් කියයි. දැන් මම අහන සාපිට ලාමා කියලා. ඒතර මං අහන්නේ නිකන් කෑම රෙඩිද? කත හැකිද? වගේ. ඒ තියනවා මේක මිස් අර ප්‍රශ්නයක් ඇහුවේ වෙනසක් තියෙනවා ඈ. ඒ කියන්නේ අර තේරෙන විදිහ වෙනසක් තියෙනවා. ඒ හොඳ උදාහරණයකට අපි ආවා. අපි වගේ සාමාන්‍ය දෙමළ දන්නේ නැති එක්කෙනෙක් කොහොම කිව්වත් අනිත් එක්කෙනා ඒක ගණන් ගන්න ප්‍රශ්නයක් නැති වෙයි නේද? ඒක ප්‍රශ්නයක් නේ. නමුත් අර අපි දැන් මේ සාකච්ඡා කරනකොට මම දන්න මට නිකන් හැඟෙන දේවල් තියෙනවා මම නොකියා ඉන්න එක හරි නෑනේ. මං කියන්න ඕනනේ. දැන් මං අහනවා එයාගේ වාහනේ යන්න පුළුවන්ද කියලා. එතකොට නැත්නම් පොහ මුඩියුමා පොහලාමා. අර පොහ මුඩියුමා කිව්වහම නිකන් ටිකක් හිතන්න තියෙන ප්‍රමාණය වැඩි නිකන් අර කෑම උදාහරණ තමයි හොඳම උදාහරණය. අනික දැන් මුඩියුමා කියන එකේ ඔපොසිට් එකකුත් තියෙනවා. මුඩියාදු. මේකේ ඔපොසිට් එකක් නැහැ. කෙලින්ම නිකන් අර අවසරයක් විතරයි කියන්නේ. පොහලාම් කියන්නේ ඔපොසිට් එකක් නැහැ. ඒකේ තියෙනවනේ හිතන්න යම. ඔපොසිට් එකක් නැහැ. උනක්කු වරලාම් කිව්වොත් ඔයාටත් එන්න පුළුවන් කියන එක වගේ එත හැකි වගේද? නීංගලුම් වරලාම්. ඔයත් එන්න පුළුවන්. ඔව්. කොහොමද? ඒ කියන්නේ යාටත් එන්න ඉඩ අවස්ථාව තියෙනවා කියන එක තමයි තියෙන්නේ. நீங்களும் வரலாம்.
සර් තේ හදන්නද කියලා වගේ අහන්නේ කොහොමද එතකොට? තේනීර් පෝඩවා. පොඩවා. කොටින්ම කියොත් මෙහෙම හිතා ගන්න ටී පෝඩවා. ටී පෝඩවා කියලා වහන්න. තේ තේ හදන්න දාන්න. තේ දාන්නද ඒ කියන්නේ තේ හදන්න. ටී පෝඩවා. සාප්පාඩු පෝඩවා. බත් නැ කෑම. කෑම බෙදන්නද කියන එකයි අහන්නේ. එයාලා කියන්නේ කෑම දාන්නද. අපි නම් සාමාන්‍ය කෑම දාන්නේ නිකන් සත්තුට්ට වගේනේ. සාපාඩු පෝඩවා. දැන් බෙදනවා කියන වචන දැන් බෙදනවා කියලා අපි කියන එක එයාලා කියන්නේ දාන. දැන් ඔයාලා තැමිල් ගෙදරකට ගිහිල්ලා කෑම කනවා නම් ඇවිල්ලා අහන්නේ ඔයාට තව හොදි ටිකක් දාන්නද තව මොන හරි ටිකක් බෙදන්නද කියලා අපි නම් අහන්නේ. එයාලා කියන්නේ உங்களுக்கு சோறு கொஞ்சம் போடவா உங்களுக்கு கறி கொஞ்சம் போடவா உங்களுக்கு එහෙම போடவா කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ කෑම දාන්නද. ඇත්තටම දැන් අර ක්‍රියාවත් එක්ක බලද්දි නිකන් ඒක අවුලකුත් නෑ වගේනේ. මෙහෙම හැන්දෙන් අරගෙන දානවනේ ඉතින්. මේ අපි නම් අහන්නේ බෙදන්නද කියලානේ. මට හිතෙනවා ඒක නම් අර කෝවිල් සංස්කෘතියත් එක්ක ආව දන්නද? ඒගොල්ලෝ ගොඩක් බිම ඉඳගෙනනේ කන්නේ. එතකොට උඩ ඉඳන් දාන්නත් එපා කෑම බෙදෙන එක. නේද? අපි මට එහෙමත් දාගෙන හිතුණා. යන්නේ කොහොමද? කේල් මට ඒක කොලේට නිකන් දාගෙන ක්ලික් දාගෙන වුණේ. මං ක්ලික් වුණේ දැන් මං කෝවිලක ගිය වෙලාවකත් ඇහුවම කරි කොඤ්ඤම් පෝඩවා කියලා. මට එතකොට තමයි එයාලගේ කියවන එක ඇත්තටම ප්‍රැක්ටිකල් තියෙන දැන්. එහෙම දානවා ඉතින්. ඒක මේ බෙදනවා කියන්නේ ඇත්තටම නිකන් අර වෙන් කරනවා වගේ සීන් එකක් නිකන් නේද? டீ போடவா ටී පෝඩවා. நீங்கள் இப்ப තෝස போக இல்லைண்டா තෝස டீ තෝස போடவா කඩේට ගියාම හොදු බෙදනවා නෙවෙයි දානවනේ අර ලොකු හැන්දෙන් ඔව් ඔව්. ටක් දාලා. එහෙමනේ කියන්නේ. දැන් සාපාඩු පෝඩවා. කෑම ඔතන්න හොඳ වචනයක්. ඔතනට කියන සුත්තු කියලා. සුත්තු. එතකොට ඒකේ පිනිසාර්ථය සුත්ත වෙනවා. සාපාඩු සුත්තවා. ක්‍රියාමූලේ සුත්තු. ඔතනවා. සුත්තිතාංග. ඔතලා දෙන්න. අපිට කියන්න පුළුවන්. ரெண்டு தோசை சுத்தி தாங்கல. தோசை දෙකක් ඔතලා දෙන්න. සුත්තුංග ඔතන්න. වඩිවා සුත්තුංග හොඳට ඔතන්න. වඩිවා. දැන් අපේ ගෙදර හොඳට කියන්නේ වඩිවා. වඩිවා. ඔව් වඩිවා කියන්නේ හොඳට කැටියක්. ක්වොලිටි එකට. වඩිව කියන වචනේ තේරුම නිකන් අර හැඩ ලස්සන කියන එක තමයි. ඒකේ තේරුම. ලස්සන සහ හැඩ පිළිවෙල ඒ ඔක්කොම ඒ වඩිව කියන වචන ඇතුලේ තියෙනවා. ඔයාගේ කාමරේ දැන් මගේ උඹට රූම් වඩිවා ඉருக்கு. උඹට රූම් වඩිවා ඉருக்கு කියලා කවුරු කිව්වොත් ඒ කියන්නේ කාමරේ හරි ලස්සනයි පිළිවෙලයි එහෙමයි. දැන් ඔයාගේ ඇඳුම උඹට ඩ්‍රෙස් වඩිවා ඉருக்கு. කියොත් එහෙම ලස්සනට වඩා ගිය නිකන් අර නීට් කියලා කියන්නේ. අපි අලහා කිව්වොත් ලස්සන. අලහා ඉருக்கு කිව්වොත් ලස්සනයි. වඩිවා ඉருக்கு කිව්වොත් අපි කියනවා අපිට පුද්ගලෙන්ට කියනවානේ. நல்ல වඩිවා ඉருக்கு. වඩිවානාල් කියනවා. බොහොම නිකන් හෙඩ් ස්මාර්ට් කෙනෙක්. දැන් ලේඩි කෙනෙකුට නම් අපිට අලහාන කියන්න පුළුවන් නමුත් අර පොදුවේ පුද්ගලයෙක් ස්මාර්ට් කෙනෙක් වඩිවාන. நல்ல වඩිවාන මුහම් කියනවා. බොහොම නිකන් ෂේප් මූණක් තියෙන. එහෙම කියනවා අපිට.
හරි සුත්තිතම් වරලාම් මේක අමතර දෙයක්නේ සුත්තවා නෑ අමතර දෙයක් නෙවෙයි හරි ඊට පස්සේ වා කියලා නෙවෙයි එතකොට ලොක් පන්නවා ලොක් කරන්නද ඔන් පන්නවා ඒ කියන්නේ ඔන් කරන්නද ඕන් කරන්නද හරි පට්පන්නවා කෝල් කට් පන්නවා පන්නවා කෝල් එකක් කරන්න කෝල් එක කට් කරන්නද ඉංගේ වෙයික්කවා මෙතන තියන්නද වෙයි වෙයික්ක මෙතන ඉන්නද කියලා කොහොමද ලියන්නේ තවද? ඉංග ඉරුක්කවා ඉන්නේ ඉරුක්කවා නේ. ඉරුක්කවා ඉරුක්කනේ ඉරුක්කවා ඉංග ඉරුක්කවා මෙතන ඉන්නද නිල්ලුංග කියන එක මොකක්ද? ඈ? නිල්ලුංග කියන්නේ ඉන්න නිල්ලුංග ඔව් නිල්ලුංග කොහෙන්ද ඇහුනේ නිල්ලුංග වා කියලා කියන්නේ ඉන්නද කියන්නේ. නෑ හරි මුලින්ම මේ ඇහිච්ච දේ අපි කතා කරමු නිල්ලුංග කියලා හෙනවා හරිද මේ කියන්නේ ඉන්න කියන එක තමයි මේකේ තේරුම සාමාන්‍යයෙන් ඔයා කොහේ හරි යනකොට ඔයා යනකොට කෙනෙක් කියනවා කොංජ නිල්ලුංග එහෙමනේ එතකොට මේ ගැන මම චුට්ටක් කතා කරන්නම් ඉරුංග ඉන්න කොංජිරුංග Google search කරලා බලන්න නිල්ලුංග කියන එක මොකක්ද තේරුම වෙන්නේ කියලා නිල්ලුංග නිල්ලු නේ එතකොට ඕකේ මේ ක්‍රියාමූලෙන්නේ හරිද නිල්ලු බා නිල්ලු කියන එකේ තේරුම ඒ හිට ගන්නවා කියන එක වගේද සර් එතකොට? ආවද එහෙම එකක් නිල්ලුංග කියන්නේ හිටගෙන ඉන්නවා වගේ. හරි මට ඕක තමයි ගන්න ඕනේ එතකොට ඔය නිල්ලුංග කියන එක ගොඩක් අදාළ වෙන්නේ අපි නැගිටලා කොහේ හරි යන්න යනකොට නිල්ලුංග කියලා කියනවා. ඇත්තටම නිකන් අර ඔයා හොයලා ගත්ත එක හරි. ඒ කියන්නේ අර මම නිකන් හිතනවා හිටගෙන වගේ තේරුමක්. හරිද? හිට ගන්න කියන එක නෙමෙයි. දැන් නිල්ලුංග කියන එක බලන්න ඉන්න හිටගෙන එතකොට හිටගෙන ඉන්න වගේ තේරුමක්. එතකොට නැගිටලා යන කෙනෙක් නවත්තන්නත් අපි කියනවා කොහොම නිල්ලුංග කියලා. ඒ කියන්නේ ඔහොම ඉන්න. ඉරුංග කියන්නේ ඒකේ තේරුම් ගොඩක් තියෙනවා. ඉන්න විදිහට ඉන්න. ඒ කියන්නේ ඉරුංග කිව්වහම දැන් හිතන්න ඉඳන් ඉන්න කෙනා නෙවෙයි ඉඳගෙනම ඉන්න. දැන් ඒ කියන්නේ ඉන්න ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ නිල්ලුංග කියන එක මේ ඉන්දිකාට ඇහිලා තියෙන නිල්ලුංග කියන එක හරිම ස්පොට් එක නේ යම් කිසි ස්පොට් එකකට දාලා දැන් මෙන්න මම මෙහෙම කියනවා මේකේ ක්‍රියාව තමයි නාන් ටවුන්ල නික්කිරන් කියලා කියනවා මම ටවුමේ ඉන්නේ ටවුන්ල නික්කිරන් මේ වගේ දෙයක් ඇහුනොත් එහෙම ඒකේ තේරුම තමයි මේ නිල්ලුංග කියන වචනේ ඇවිල්ලා නිල්ලුංග කියන මේ ක්‍රියාව ඇවිල්ලා හරිම ඉතාම පොඩි වෙලාවකට වැලිඩ් වෙන වචනයක් මේක. ආයු කාලේ හරි කෙටි. මට කියන්න බෑ
මම කුරුණෑගල දැන් හිතන්නකො මම ඉන්නේ දැන් මම දැන් ඉන්නේ ගෙදර. එතකොට මට මම ගෙදර ඉන්නේ කිව්වහම මම නිතරම ඉන්නේ ගෙදර මම උදේ ඉඳන් රැ වෙනකන් ඉන්නේ ගෙදර. ඒ වගේ අවස්ථාවකදී මට කවදාවත් නා வீட்டுல නික්කරන් කියලා කියන්න බෑ. මම வீட்டுல ඉරිකරන්. එහෙම නැත්නම් මම ජීවත් වෙන්නේ කුරුණෑගල. එතකොට මට කියන්න පුළුවන් නම් කුරුණාගල ඉරිකරන් කියලා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කුරුණාගල නික්කරන් කිව්වොත් නික්කරන් කියන එක තමයි නිල්ලු කියන එකේ මේ මොකද්ද වර්තමාන කාල කුරුණාගල නික්කරන් කිව්වොත් කෙලින්ම ඒ කිසි දෙයක් අදාළ නැහැ. ඔය කියන වෙලාවේ මං කුරුණෑගල ඉන්නේ. ඒක හරීම ටයිම් කන්සර්න් වචනයක් මේ ඉන්දිකා නිල්ලුංග කියන එක. එතකොට නිල්ලුංග කියන්නේ කෙනෙක් ඉන්න තැන ඒ විදිහටම නවත්ත ගන්න යූස් කරන වචනයක්. දැන් සර් දුවන ළමෙකුට නිල්ලුංග කිව්වොත් හරිනේ. එයා එතනම ඕඩුංග නවතිනවා. කියලා. ඔව්. ඔව්. නිල්ලුංග. කියොත් ඒ කියන්නේ හරීම නිකන් ප්‍රබල සහ ඒ කියන්නේ ෂණිකව ඇක්ෂන් ගන්න වචන. නිල්ලුංග. එතකොට ඒකේ අනිත් පැත්තෙන් ඒක හිටගෙන ඉන්නවා වගේ එකක් තියෙනවා. අපිට කියලා වෙලිය නික්ක වෙන්නා. ජෙමිනයි එකේ තියෙනවා නිල්ල ඩා කිව්වොත් නවතින වකෝ බං වගේ අදහසක් ඔව්. කියලා. ඒක තමයි නිල්ල කියන එක හිටකම්ම. නැවතීමකුත් තියෙනවා. දැන් වෙලිය නික්ක වෙන්න. වෙලිය ඉන්න එපා. නිකන් හිටගෙන වගේ සීන් නැති. වෙලිය නික්ක වෙන්න. උල්ලුකුවාංග. වෙයිල්ල. අවුවේ කියමුකෝ. එතන මේකේ ඉන්දිකා මේ පිනිසාර්ථ වෙන්නේ නික්ක. නික්ක වෙන්නා. මේ තියෙන්නේ. නික්ක වෙන්නා. නික්කිරන්. මේක යූස් කරන්න ඉතාලම කෙටි ටයිම් ඉන්ටර්වල් එකකට. මට දැන් හදිසියෙ මං කෝල් එකක් ගන්නවා කාගෙන් හරි මට ඌ ජීවත් වෙන තැනවත් ඌ වැඩ කරන තැනත් වැඩන්නේ මට දැන් දැනගන්න ඌ දැන් ඉන්න තැන. මං අහනවා කොහොමද අහන්නේ? එංග නික්කරින්ග. එතකොට එයා කියනවා நான் இப்ப අහවල් තැන නික්කිරන්. වෙහිල්ල කියන්නේ අවුව. වෙයිල් කියන්නේ අවුව. එතකොට වෙයිල්ල කියන්නේ අවුවේ. වෙයිල්ල නික්ක වෙන්න. හිටගෙන ඇවිදගෙන යන කෙනෙක් නවත්තන්න පුළුවන් කමාන්ඩ් එක තමයි නිල්ලුංග. ස්ටොප්. අපි නවත්තන්න යන්නේ කොහොමද? නවත්තන්න කියලා කොහොමද කියන්නේ? මේ වචනේ. නිප්පාටුංග. කොහොමද කියන්නේ? නිප්පාටුංග. ඕනම දෙයක්. අර ඇවිදන් යන එකක් නෙමෙයි. වෙන ක්‍රියාවක්. කෑ ගහනවා නම්, කච ගන්නවා නම්, උඩ පැන ඉන්නවා නම්, නිකන් සින්දු කීකේ ඉන්නවා නම්, මොකක් හරි මැෂින් එකක් ක්‍රියා කර ඉන්නවා නම්, වාහනයක් එලවෙලව ඉන්නවා නම්, මොන හරි කරගෙන යන ඇක්ෂන් එක නවත්තන්න හොඳම එක තමයි මොකද්ද? නිප්පාටුංග. ඔහොම කිව්වහම ගොඩක් අය සයිලන්ට් වෙනවා. කතා කර ඉන්නවා නම් සයිලන්ට් වෙනවා. වැඩක් කර ඉන්නවා නම් නවත්තනවා. නික්කිරන් කියන එක යූස් කරන්න ඒ වෙලාවට විතරක් ඉන්න තැන කියන්න ඕන වුණාම නික්කිරන්. මං අහවල් තැන ඉන්නේ මං අහවල් තැන නා කැන්ටීන්ල නික්කිරන්. හරි. නා නිප්ප ටවුන් වල නික්කිරන්. ඕක ගොඩක් වෙලාවට අර ගොඩාක් වෙලාවට දුරකථන සංවාදවලදී යූස් වෙනවා මේ වචනේ. හිටගෙන ඉන්න අවස්ථාවල යූස් වෙනවා මේ වචනේ. නායිංග නිකර. ඒතකොට ගොඩක් වෙලාවට හිටගෙන ඉන්න එකත් මේකට අදාළ වෙනවා.
දැන් හිතමුකෝ දැන් කෙනෙක් අවුවේ හිටගෙන ඉන්නවා නම් තමයි අපි මෙහෙම කියන්නේ වෙයිල්ල නික්ක වෙන්නම්. අපි හිතමුකෝ අවුවේ පුටුවක් තියන් වාඩි වෙලා ඉන්නවා. එතකොට කියන්නේ කොහොමද අපි? වෙයිල්ල නික්ක වෙන්නම් නෙමෙයි. වෙයිල්ල ඉරුක්ක වෙන්නම්. දැන් මෙහෙම කියනකොට මෙයා හිටන් ඉඳලා තියෙන්නේ. හරි. ඒක අර ඔයාට ඇහිච්ච තැනක් එහෙම තියෙනවා අපිට තව සාකච්ඡා කරනවා. කොහෙද මේ වගේ තැනක තමයි මට ඇහුනේ කියලා. කර යාපනයේ බස්වල සමහරලාට මේ බස් කන්ඩක්ටර් කෝල් කරලා අහනවානේ. ඉංගේ නික්කිරිංග ඉප්ප කියලා. ඒක තමයි බස් එකක් කියන්නේ ෆාස්ට් මූවින් එක. තවත් බස් එකකට යහන්නේ කෝල් කරලා. මං අර හිතාගෙන ඉන්න එක සහ පැහැදිලි කරපුවා හරි. ඒ බස් එක කියන්නේ සෑහෙන වේගෙන් යන එකක්. ඒතර මේ එංග නික්කිරිංග කියන්නේ නිකන් අර on the spot උත්තරයක් ඕන වෙලාවට ගන්න. හරියටම at a given time ඔයා කොහෙද ඉන්නේ කියන එක තමයි අහන්නේ. එතනකින් බහිනකොට කොහොමද අහන්නේ? බහින්න get down කියන කොහොමද? ඉර මම ඉස්සරහයි මේ බහිනවා කියන. මම ඉස්සරහින් බහිනවා. නාන්න ඕනේ. මුන්නුක ඉරංගරන්. නිරංගර මුන්නුක ඉරංගරන්. කොහොමද? මට අමතක වෙන්නේ ඔය වචනේ. අපි ජැෆ්නා කැම්පස් ගිය අලුත මේ එකෙක් කියනවා මේ එකෙක්ට මේක ඇහිලා තිනවා බස් එකේ. හරිද? මේ ඌ කියන ඌට එහා පැත්තේ මේ මුන්නුක ඉරංගරන් කියලා එකෙක් හිටියලු. අපි දෙවල දන්නේ නැහැ ලොකුවට. අපි හිතන්නේ නමක් වෙන්න ඇති. එහෙනම් මුන්නුක ඉරංගරන් කියලා. කියන්නේ නමක් වෙන්න ඇති කියලා. අයිංගරන් කියලා නම් තියෙනවනේ අයිංගරන් නේද? මේ හැබැයි ඒක මං බස් එක යනකොටත් එකෙක් ඉඳගෙන මුන්නුක ඉරංගරන් කිව්වා. මේ පස්සේ අපි කොල්ල සෙට් එකක ඉන්නේ. පස්සේ අපිට තේරුණා මේක වෙන එකක් මේ මුන්නුක ඉරංගරන් කියන්නේ නමක් එහෙම නෙමෙයි කියලා. අරු හිතලා ඔගේ නම කියලා. ඒ නම එහෙම කිය ඉන්නේ නැහැ නේ බස් එකේ. බලනකොට අපිට මේ පස්සේ තේරුම් ගත්තා ඒක කියලා දෙන ඉස්සරහින් බහිනවා කියලා. මේ එතකොට අපි කොහොම හරි අරුට කාඩ් එක අපි කිය අර වැරදිට තේරුම් ගත්ත එකට කාඩ් එකක් දැම්මා ඌගේ නම මුන්නු කිරංගරන් කියලා. මේ මොකද අපි පැටළුනේ අර අයිංගරන් කියලා නමක් තියෙනවා. අපි හිතුවා අයිංගරන් වගේ ඉරංගරන් චුට්ටක්වත් දෙමළ දන්නේ නැති කාලේ. මුන්නු කිරංගරන් කියන්නේ මං ඉස්සරහින් බහිනවා. ඉරංග තමයි ක්‍රියාව. මේක දුබලද ප්‍රබලද? මේක දුබල ක්‍රියාවක්. ඇයි ඌ සද්දෙන් ඉවර වෙන්නේ. ඉරංග. එහෙනම් මේක අයිති වෙන්නේ මොන ගොඩටද කියලා බැලුවොත් එහෙම මේ ගොඩට. තූංගු වාංගු ගොඩට අයිති වෙන්නේ ඉරංගු. එහෙනම් ඉරංග වේණ්ඩාම්. ඔයාට බහින්න ඕන නම් කියන්නේ කොහොමද මුන්නුක්කු ඉරංගරන්. ඉරංගරන්. එතකොට ඉරක්කම් කියන්නේ ක්‍රියාව බැසීම. දැන් බස් එකේ කොන්ද අහනවා රක්ක මිරිකා කියලා. ඔයාලා ඒ පාත්‍ර නැග්ගොත් එහෙම. ඒ කියන්නේ කවුරු හරි බහිනවාද කියලා අහන්නේ. ගොඩක් වෙලාවට මේ ඊ දෙමළ භාෂාවේ ඉස්සරහට ඊ එකක් කියන සමහර වචන වල ඊ සයිලන්ට් එනවා. රක්ක මිරිකා කියලා අහනවා. ඒ කොන්දොස්සල අහනවා ඔය යාපනේ. ඒ කියන්නේ වහන්නේ බහින්න ඉන්නවද කියලා. මුන්නු කිරංගර. එතන අහවල් හන්දිය නාන් කැම්පස් හන්දිල ඉරංගරන්. මම කැම්පස් හන්දියේ බහිනවා. හරි. ගොඩක් දේවල් විධාන ස්වරූපයක් තියනවාද? ඈ? විධාන ස්වරූපයක් ගන්න පුළුවන්ද බස් අන්න කියලා?
ඉරං ගුංග කිව්වොත් කෙලින්ම බහින්නනේ. බස්සන්න කිව්වොත් මෙහෙමයි කියන්නේ. ඉරක්කි විඩුංග. නැත්තම් ඉරක් කුංග බස්සන්න. කැම්පස් අන්දලේ ඉරක්කි විඩුම්ග. ඉරක්කි විඩුංග කියන්නේ නිකන් බස්සලා යන්න. බස්සලා මාව නිකන් අර බස්සලා දාන්න. ඉරක් කුංග තමයි බස්සන්න. ඉරංගුංග බහින්න ඉරක්කුංග බස්සන්න. අනා කැම්පස් අන්දලේ ඉරකුංග දැන් අපිට කියන්න බෑ කැම්පස් අන්දලේ ඉරංගුංග කියලා. ඒතර කොන්දට අපි බහින්න කියලා කියන්නේ. බස්සන්න නම් ඉරක්කුංග. ඉරක්කුංග. ඉරක විඩුංගෝ කියන්නේ නිකන් අර මාව දාලා යන්න ඕ වගේ. හරි. දැන් මේ ලබන සතියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දිනේශට කතා කරන්න. තව ලෙක්චර්ස් නම් කීපයක් තියෙන්නේ. ලබන සතියේම මම කොළඹ ඉන්නේ. මේ මම උත්සාහ කරා කොළඹින් ඒ සතියට ඉන්න තැනක් හොයාගන්න. මට මේ පොඩි ට්‍රේනින් එකක් තියෙනවා. දැන් ඒ උත්සාහය ව්‍යර්ථ වුණා. ඒ කියන්නේ කොළඹ මට ඉන්න තැනක් නැහැ. ඒ හින්දා මට සිද්ධ වෙනවා කුරුණෑගල ඉඳන් දැන් උදේ හවහ කොළඹ යන්න. අන්න ඒ වගේ සිටුේෂන් එක මට හවස පන්තිය ගන්න වෙන්නේ. දවස් 5ම තියෙනවා. මම එහෙ සෙටල් වුණා නම් මට මොකක් හරි මැච් එකක් ගහලා මට පන්තිය ගන්න තිබුණා. හවසට වැඩක් නැහැ. මේ නිසා දැනට මට එහෙම නවාතැන් පහසුකම හම්බුනේ නැති නිසා ලබන සතියේ මගේ ලෙක්චර්ස් දෙක කරගන්න බැරි වෙනවා. මොකද කොහොමත් මම කෝච්චියාවත් මෙහාට එනකොට 7:08 විතර මහන්සියත් එක්ක ඔක අමාරුයි කරන්න. පහුවෙන්දට අය උදේ පාන්දර යන්නත් එපේ. මෙහෙන් කෝච්චියේ තියෙන 5:50ට. සතුටුදායක විදිහම මැසේජ් එක දැන් බලන්නේ. නාස්තිකාරයෙක් විතර නිකරුණේ වගේ මැසේජ්. බොහොම හොඳයි බන්දුලම අංකල් හොඳ රිසර්ච් කරනවා. මේ ඉතින් ඒ නිසා ලබන සතියේ බොහෝ දුරට මගේ ලෙක්චර්ස් දෙක නැති වෙයි. මට බැරි වෙලාවත් මට කොළඹ නවාතැනක් මට සෙට් වුණොත් මං පන්තිය ගන්නවා. සරි. එන 9 කාලයිනේ. අපි අද ක්ලාස් එක නවත්තමු. දැන් ඔයාලට ඕන තරම් ප්‍රැක්ටිස් කරන්න දේවල් තියෙනවා. අලුත් වාක්‍ය හදන්න උත්සාහ කරන්න. දැන් ඕන වාක්‍යයක් ගන්න හදන්න උත්සාහ කරන්න. මේක කොහොමද හදන්නේ මේක කොහොමද කියන්නේ කියලා අහන්න මම කියලා දෙන්නම්. තමන්ගේ වාක්‍ය සෙට් එකක් හදාගන්න. වාක්‍ය 100කමාරක් හදාගන්න. ලේසි එතකොට. சரி அப்ப சந்திப்போம். நள்ளிரவு போயிட்டு வரேன். நள்ளிரவு சார். ஓகே.